හයි ඉතින් මේ තියෙන්නේ ඔයගොල්ලෝ අද බලන්න යන උඩවැල ගල කියන ලස්සන ස්ථානය. මේ අපේ ගමට පේන විදිහ. ඉතින් මේ තමයි පටන් ගන්න තැන මීගමු පාරේ නාරම්මල පැත්ත වගේම කුරුණෑගල පැත්ත. මෙතනින් තමයි යන්න තියෙන්නේ මේ විදියට. මේ පාරෙන් පොඩ්ඩක් යනකොට මෙතනින් තියෙන උඩට නගින්න පටන් ගන්න තැනම ඊට පස්සේ මේ විදියට ගලේ උඩට යන්න තමයි අපිට තියෙන්නේ. අපි එහෙනම් වීඩියෝ එකේ බලමු ඉස්සරහට. හයි කට්ටියට කොහොමද? මේක තමයි මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැහැ මේ තැන. මේ ඇවිල්ලා උඩවැල ගල කියන ලස්සන ස්ථානයක්. ඉතින් මෙතන තියෙන්නේ මේක තියෙන්නේ ඔයාලට මම පෙන්නන්නම්. කුරුණෑගල ඉඳලා නාරම්මලට යනකොට මීගම් පාරේ මේ හැරෙට කියන්නේ මීයව කියලා. ඉතින් ඕගොල්ලොත් එන වෙලාවක එන වාහනයක් පාරේ නවත්තලා අයිනේ ඇවිල්ලා යන්න ලස්සන තැනක්. මේ හරිය වටේම පේනවා. ඉතින් අපි එහෙනම් වීඩියෝ එකේ ඉස්සරහට බලමු. මේ හරිය මේ විදිහට පඩිපෙල් හදලා තියෙනවා. සාමාන්‍යයෙන් අර ලිස්සනවා මේක වහිනකොට මේ කියන්නේ දිවසෙවල වගේ තිබිලා ලිස්සන හින්දා පඩිපෙල් හදලා ලස්සනට තියෙනවා. වැඩි කට්ටිය නෑ අපිට නිදහසේ ඇවිල්ලා යන්න පුළුවන්. වැඳ පුදා ගන්න චෛත්‍ය රාජනන් මාර පන්සලක විදියට හදලා තියෙනවා. මේ තමයි වටේට පේන ලස්සන. ඉතින් ඕගොල්ලොත් ආවොත් මේ ලස්සන විඳින්න ඕනෙම තැනකට ගියොත් විනාශ කරන්නේ නැතුව. ඉතින් මේ වගේ අර දිවිසෙවල පාරවල් තියෙනවා වැස්සම. දැන් අපි එන වෙලාවෙත් එද්දි වැස්ස තිබ්බේ නෑ. ඕගොල්ලෝ දකින්න ති වීඩියෝ එකේ. දැන් විනාඩියකට විතර කලින් වහින්න පටන් ගත්තා. ඉතින් වැඩි කට්ටිය ඉන්නේ නැති ලස්සන තැනක් මේක. මම ඔයගොල්ලන්ට තව උඩට ගිහිල්ලා පෙන්නන්නම් උඩින් පේන view එක. ඉතින් මේ ගලේ උඩ මේ පැත්ත තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තට ගත්තොත් කුරුණෑගල පැත්ත. ඔය පැත්ත. ඊට පස්සේ මේ පැත්ත ගලේ පිටිපස්ස. ඊට පස්සේ මේ පැත්තට ගත්තොත් නාරම්මල පැත්ත. මේ තියෙන්නේ මීගමු පාර. ඔයගොල්ලන්ට මගේ සද්ද හරියට ඇහෙනවද දන්නේ නැහැ. උලඟ වැඩි මෙතනට. මේ තියෙන්නේ මීගමු පාර. එතකොට නාරම්මල පැත්තට මෙහෙම කොහොම යන්න තියෙන්නේ පැත්තට පේන්නේ නැහැ ඒක මේකට. ඉතින් මුලින්ම කියන්න බැරුණා වීඩියෝ එකේ සමහර ෂොට් අරන් දෙන්නේ අපේ අම්මා. මොකද මම එයත් එක තමයි මෙතෙන්ට ආවේ. බලමු අපි ඉස්සරහට ලස්සන දැන් තියෙනවා. ඉතින් අපි දැන් මැද්දට වගේ හරියටම ගලේ ඇවිල්ලා තියෙන්නේ. මම මේ වෙලාවේ වොයිස් ඩබ් කරලා තියෙන්නේ මොකද හුළඟ නිසා හරියටම සද්දේ ඇහෙන්නේ නැහැ මගේ කටහඬ. එතන මේ තියෙන්නේ මීගොම් පාර. ඔය අර ඔයාලට පේන්නේ ඔය බස් එකක් යනවා. මේ මීගොම් පාර. මෙතන වෙන්දේසි වත්තක් තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ ගලේ පිටිපස්ස. ඒ කියන්නේ අපි නැගපු පැත්ත. ඔය ඈතින් පේන්නේ සේරුවාගල පන්සල. මේක නම් සමහර අය දන්නවා ඇති සේරුවාගල පන්සල කියපුවම ඒ බුදු පිළිම තමයි අපිට ඔය ඈතට පේන්නේ. ඊට පස්සේ තව ටිකක් මේ පැත්තට යනකොට නාරම්මල පැත්ත තමයි තියෙන්නේ. අර මීගම් පාර කෙලින්ම ওই පැත්තට තමයි නාරම්මල පැත්තට යවෙන්නේ. ඒ විදිහට තමයි මෙතෙන්ට පේන්නේ. ඉතින් මෙතන තියෙන්නේ දැන් මේ පැත්තෙන් ගත්තොත් මම මේ zoom කරන්නේ ඇතුගල. කුරුණෑගල ඇතුගල පේනවා මෙතෙන්ට. හැබැයි අද පෙවුන්නේ නැහැ මොකද අර වැස්ස නිසා මේ වැහිලා වගේ තියෙන්නේ. මෙන්න මේ හරියෙන් තමයි ඇතුගල ලයිට් කනෝක් වගේ තියෙන්නේ. ඒ හරිය තමයි ඇතුගල තියෙන්නේ. ඉතින් ඒක අද පෙවුන්නේ නැහැ මොකද මේ අර මීදුම බාලා වගේ තියෙනවා. ඒ හරිය පේන්නේ නැහැ. තව වෙනදට උතෙන්ට පේනවා. අපි යන් එන උඩට. ඉතින් මෙතනින් එහා පැත්ත දැන් සාමාන්‍යයෙන් මේ ගල මේ හරිය මොකුත් නැහැ. හරිද? ඊට පස්සේ මේ හරියේ පොඩක් කැලේ වගේ තියෙනවා. හැබැයි මෙතනින් උඩට තව යන්න පුළුවන්. අපි යම් බලමු මොනවද තියෙන්නේ කියලා. ඉස්සර නම් මේ හරියේ මේ ගලේ උඩ තිබ්බා අර හාමුදුරු කෙනෙක්ගේ කුටියක්. ඉතින් දැන් ඒක තියෙනවද කියලා හරියටම දන්නේ නැහැ. මොකද මාත් කාලෙකින් ආවේ නැහැ මේකට.
අපි ගිහින් බලමු මේ හරිය ඒක තියෙනවද උන්වහන්සේ ඉන්නවද කියලා බලමු අපි උඩට ගිහිල්ලා. නිදහස් තැනක් ඇත්තටම කවුරුත් නැහැ මේ හරිය. බය වෙන්න දෙයක් නැහැ. හොරු කවුරුත් මුකුත් නැහැ. කවුරුත් නැහැ. ඉතින් ඇවිල්ලා යන්න පුළුවන් නිදහසේ ඉඳලා යන්න පුළුවන් හවසක වගේ. ඉතින් අපි එහෙනම් උඩින් හම්බෙමු. ඉතින් ඔයාලට දැන් ඈතින් පේනවද අර තියෙන්නේ හාමුදුරුවෝ හිටපු කුටි. ඒතකොට දැන් ඒවා පරණයි. පොඩි පොකුණක් වගේ එකක් තියෙනවා මෙතන. ඊට පස්සේ කුටිය තියෙනවා. බලමු ලස්සන තැනක්. අපි ඉස්සරහට ගිහින් බලමු තව. මේ හරියට පේන view point එක තමයි මේ හරිය. sorry view point කියවුණා. view එක තමයි මේ හරියට පේන view එක මේ. ඉතින් දැන් මෙතන තියෙනවා බුදු කුටියක්. පරණ තිබ්බ බුදු කුටියක් තියෙනවා. මේ පැත්තෙන් තියෙනවා ඉස්සර ඒ හාමුදුරුවෝ හිටපු කුටිය. දැන් ඒ හාමුදුරුවෝ නෑ මෙතන. එතකොට මේ බුදු ගෙට මේ පැත්තෙන් තියෙනවා ධර්මශාලාවක් කියලා තමයි කියන්නේ. මේ හරියෙන් තියෙන්නේ. අපි ළඟට ගිහලා බලමු එහෙනම්. ඉතින් මේ තියෙන්නේ හාමුදුරුවෝ එසිකිලි කෙසිකිලි ගිපු ටොයිලට් එකක්. මේ පැත්තේ ඉස්සරහා පැත්ත ධර්මශාලාවේ ඉස්සරහා පැත්ත කියන විදිහට මේ තියෙන සයිඩ් එක. එතකොට මේ තියෙන්නේ ගලේ අන්තිම හරිය වගේම මේ තියෙන්නේ ධර්මශාලාවේ පිටිපස්ස. මෙතනින් පල්ලෙහා ගෙවල් තියෙන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් ගෙවල් එකක් දෙකක් තුනක් වගේ ගෙවල් තියෙනවා මේ හරිය. තව ලස්සන තැන් තියෙනවා අර ඈත බලන්න. ඒවට නැග්ග හැකි. ඈත තියෙන තැන්ගේ. ඊට පස්සේ අපි අවසානෙට මෙම් මේකේ. හරි මේ තියෙන්නේ ගලේ අවසානේ. මෙතනින් පල්ලෙහාට හරි අපි ගලට නැග්ගේ හරිය වගේ තමයි. මෙහෙ මේ වත්තක් වගේ තියෙන්නේ. ඉතින් ඒක හරියටම අපිට පේන්නේ නැහැ. ඉතින් ලස්සනයි. ඇත්තටම ලස්සනයි, සුන්දරයි. හවස් වෙද්දී අර ඊට බහින වීඩියෝ එක එහෙම ගන්න පුළුවන්. ඒත් අපි නම් එච්චර ලයින් දෙන්නේ නැහැ. දැන් වෙලාව දැන් ඇවිල්ලා 2ට විතර ඇති. ඇත්තටම ලස්සනයි මේ හරිය. බලත් ඇවිල්ලා යන්න. මාරම ලස්සන තැනක්. ඉතින් ලස්සන කුඹුරු යායක් නැත්නම් වෙල් යායක් තියෙනවා මේ හරිය. ඉතින් ඒවත් හරිම ලස්සනයි මේ දවස්වල. ලස්සනක් තියෙනවා. කඳු පන්තිය. ඉතින් අර ඔයාලට ඉස්සෙල්ලා පෙන්නපු ධර්මශාලාවට පිටිපස්සෙන් තියෙනවා මෙතන ටිකක් අර ලොකු නිකන් ගලක් වගේ එකක්. ඊට යටින් තියෙනවා අපි හිතන විදිහට මෙතන අර ඉස්සර ස්වාමීන් වහන්සේලා හරි හිටපු කෙනෙක් නාපු තැනක් කියලා තමයි හිතන්නේ අපි. හරියටම දන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ ඒ ස්ථානය. ඉතින් මානෙල් මල් පිපිච්ච ලස්සන පොකුණක් තියෙනවා. ඒකත් හරිම ලස්සනයි. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක මෙච්චරලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ලස්සන තැනකින් හම්බෙමු. channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරලා bell icon එක click කරලා notification on කරගෙන like කරලා comment කරලා share කරන්න. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක මෙච්චරලා හිටියට ගොඩාක් ස්තුතියි. ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් ගිහින් එන්නම්. ජය වේවා. මම අමිලේක නායක.